තවමත් ඔබ AAT ප්‍රධාන ශාඛාවේ නව ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී නොමැතිද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. දැන් ඔබට නව ශිෂ්‍ය ලියාපදිංචිය සිදු කිරීම සඳහා AAT හෙඩ් ඔෆිස් එකට පැමිණීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා ඔබට ඔන්ලයින් ක්‍රමවේදය හරහා නව ශිෂ්‍ය ලියාපදිංචියක් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා මෙම පියවරයන් අනුගමනය කරන්න. උපැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත නොමැති නම් පමණක් තැපැල් හැඳුනුම්පත හෝ වෙනත් අනන්‍යතා සහතිකයක්. අපොස සාමාන්‍ය පිළ, අපොස උසස් පිළ අධ්‍යාපන සහතිකවල පිටපත් හා අනිකුත් අධ්‍යාපනික සහතිකවල පිටපත්. පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක්. ඔබ බැංකුවට ලියාපදිංචි ගාස්තුව ගෙවා ඇතනම් තැන්පත් කරන්නාගේ පිටපත. ඒටත් එක්ක ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඔබ පළමුව වෙබ් බ්‍රවුසරය ඕපන් කරගෙන ඉන්පසු www.aatsl.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු පොප් නොටිෆිකේෂන් පැනල් එක ක්ලෝස් කර රෙජිස්ටර් ඔන්ලයින් බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු sign up බටන් එක ක්ලික් කරන්න. ඉන්පසුව ඔබට ප්‍රථමයෙන් රෙජිස්ට්‍රේෂන් ඉන්ෆර්මේෂන් කියවුවාද යන්නට පොප් නොටිෆිකේෂන් බොක්ස් එක දිස්වන අතර රෙජිස්ට්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් තවමත් ඔබ කියවා නොමැති නිසා නෝ ක්ලික් කර රෙජිස්ට්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. මෙම ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවූ පසු පහළ ඇති Proceed to Register බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවා ඇති නිසා Yes ක්ලික් කරන්න. දැන් ඔබ sign up වීමට විස්තර මේ ආකාරයෙන් ඇතුළත් කර පාස්වර්ඩ් එක යොදා එය නැවත ලොගින් වීමකදී අත්‍යවශ්‍ය වන බැවින් මතක හිටින ලෙස ලියා තබා ගන්න. ඉන්පසු sign up බටන් එක ක්ලික් කරන්න. රෙජිස්ටර් වීමේදී ටැබ්ස් 4ක් ප්‍රධාන වශයෙන් ෆිල් කිරීමට සිදුවේ. General Information, Education Qualifications, Work Details සහ Payment. දැන් ඔබේ ඡායාරූපය මෙලෙසින් ඇතුළත් කරන්න. ඔබේ NIC නම්බර් එක ලබා දිය යුතු අතර V අකුර කැපිටල් යොදන්න. දැන් ඔබේ NIC ස්කෑන් කොපි එක මෙලෙසින් අප්ලෝඩ් කරන්න. දැන් ඔබේ නම හා ලිපිනය ලබා දෙන්න. ඔබේ දුරකථන අංකය හා ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව ලබා දෙන්න. ඔබේ උපන්දිනය මේ ආකාරයට ඇතුළත් කරගන්න. දැන් ඔබේ උපැන්න සහතිකය මෙලෙසින් අප්ලෝඩ් කරන්න. ඔබ විභාගය සඳහා අයදුම් කරන මාධ්‍ය හා ඔබ AAT පිළිබඳ දැනගත් ආකාරය ඇතුළත් කරන්න. ඔබේ භාරකරුවාගේ විස්තර ඇතුළත් කළ පසු Check and Confirm බටන් එක ක්ලික් කරන්න. දැන් දෙවන ටැබ් එක වන ඔබේ Education Qualifications ඇතුළත් කරන්න. ඔබ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂිත ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් Yes ක්ලික් කර ඔබේ සාමාන්‍ය පෙළ විභාගය ලියූ වර්ෂය හා සාමාන්‍ය පෙළ විභාග අංකය ලබා දෙන්න. ඉන්පසුව ඔබේ පාසල තෝරන්න. ඔබ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලද ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් No බටන් එක ක්ලික් කර Completed O Levels Yes ක්ලික් කරන්න. දැන් Local හෝ London O Level යන්නෙන් ඔබ කළ ආකාරය තෝරන්න. සාමාන්‍ය පෙළ ලියූ වර්ෂය හා ඔබේ පාසල ඇතුළත් කරන්න. දැන් ඔබේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් කළ පසු ඔබේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සහතිකය අප්ලෝඩ් කරන්න. ඔබ උසස් පෙළ විභාගය සම්පූර්ණ කර ඇත්නම් Yes ක්ලික් කර ඔබ උසස් පෙළ මුහුණ දුන් විෂය ධාරාව තෝරා උසස් පෙළ ලියූ වර්ෂය හා ඔබේ පාසල තෝරන්න. දැන් ඔබේ උසස් පෙළ ප්‍රතිඵල ඇතුළත් කර ඔබේ උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය අප්ලෝඩ් කරන්න. ඔබ AAT සඳහා පන්ති යනවා නම් Yes ක්ලික් කර ඔබේ අධ්‍යාපනය ලබන අධ්‍යාපන ආයතනය තෝරන්න. ඔබ දැනටමත් AAT ලියාපදිංචි වූ අයෙක් නම් Yes හෝ ඔබ ලියාපදිංචි වී නොමැති නිසා No ක්ලික් කරන්න. ඔබ ස්වවාධ්‍යන පෙළපොත් පරිශීලනය කරනවා නම් Yes ක්ලික් කරන්න. දැන් ඔබේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ප්‍රතිඵල සහතිකවලට අමතරව තවත් අධ්‍යාපන සහතික තිබේ නම් ඒවා අප්ලෝඩ් කරගන්න. මෙය MB 3කට වඩා අඩු විය යුතුයි. දැන් සේව් කර Next ක්ලික් කරන්න. ඔබ රැකියාවක් කරනවා නම් Yes ක්ලික් කර ඔබේ විස්තර ලබා දෙන්න.
ඔබ දැනට රැකියාවක් කරන්නේ නැතිනම් නෝ ක්ලික් කර නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබ රෙජිස්ට්‍රේෂන් එකට අදාළ පේමන්ට් එක කළ යුතුයි. මෙය බෑන්ක් ඩිපොසිට් හෝ ඔන්ලයින් ලෙස ආකාර දෙකකට සිදු කළ හැකි. බෑන්ක් ඩිපොසිට්. ඔබ දැනටමත් බැංකුවට පේමන්ට් එක කර ඇත්නම් බෑන්ක් ඩිපොසිට් ක්ලික් කර ඔබේ බෑන්ක් ඩිපොසිට් ස්ලිප් එකේ හෝ කැෂය එකෙන් ඔබට ලබාදුන් ස්ලිප් එක යන දෙකෙන් එකක් අප්ලෝඩ් කරන්න. ඔන්ලයින්. ඔබ ඔන්ලයින් පේමන්ට් එකක් කරනවා නම් ඔන්ලයින් ක්ලික් කරන්න. දැන් පේනව් ක්ලික් කරන්න. දැන් ඔබේ ඔන්ලයින් පේමන්ට් එකට අදාළ ඔබේ බැංකු තොරතුරු ඇතුළත් කරන්න. ඔබේ බැංකු කාඩ්පත් අංකය ඇතුළත් කරන්න. ඉන් පසු කාඩ්පතේ කල්ලිකුත්වීමේ දිනය හා අවුරුද්ධ ඇතුළත් කරන්න. ඉන් පසු කාඩ්පතේ පසුපස ඇති CVN අංකය ඇතුළත් කරන්න. ඉන් පසු පේ ක්ලික් කරන්න. දැන් ඔබේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් පතට අදාළ දුරකථන අංකයට හා ඊමේල් ඇඩ්‍රස් එකට OTP කෝඩ් එකක් ලැබෙනු ඇත. එය නිවැරදිව ඇතුළත් කර සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබේ පේමන්ට් එක සක්සෙස් වෙනු ඇත. දැන් ඔබ සාර්ථකව ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් සම්පූර්ණ කළ ඇති අතර ඔබට ඇප්ලිකේෂන් සබ්මිටඩ් ලෙස ඔබ කලින් රෙජිස්ටර්වීමේදී ලබාදුන් ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් ලැබෙනු ඇත. ඔබත් AAT ශ්‍රී ලංකා ආයතනය සමග ලියාපදිංචි වී ඔබේ වෘත්තීය ගමන් මගේ පළමු පියවර තබන්න.